හයි හයි කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුවා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම අපි ජපානයේ තියෙන පුංචි ස්විට්සර්ලන්තෙට ගියපු වීඩියෝ එක. ජපානයේ තියෙන පුංචි ස්විට්සර්ලන්තේ කිව්වහම හැමෝම දන්නවා. ඔව් නගනෝ කෙන් එකේ තියෙන කමිකෝචි තමයි අපි ගියේ. අපි දෙන්නම පාන්දර නැගිටගෙන ට්‍රිප් යන්න කැමති දෙන්නෙක් නෙමෙයි. අපි දෙන්නම කැමති කොහේ හරි ට්‍රිප් එකක් යනකොට කලින් දවසේ රෑට පිටත් වෙන්න. ඉතින් මේ ට්‍රිප් එකත් කලින් ගියපු ට්‍රිප් වගේ රෑ තමයි පිටත් වුනේ. කලින් දවසේ රෑ පිටත් වෙලා පාන්දර 1ට 2ට 3ටත් අපි ඩ්‍රයිව් කරා. ඒක වෙනම ෆන් එකක්. අපිට නිදිමත හිතුනහම පාර අයිනේ නිතර කරගෙන නිදා ගන්නවා. මොනවා හරි හදාගෙන ගිහින් කනවා. අපි කතා කරනවා, අපි සින්දු කියනවා, පාරේ වාහනත් නැහැ. රිස්ක් එකක් නැතුව නෙමෙයි. ඒ වුණාට හරීම කාම් වයිබ් එකක් තමයි ඒ වගේ වෙලාවට ඩ්‍රයිව් කරනකොට දෙන්නටම තියෙන්නේ. ඉතින් අපි කමිකෝචි ගියෙත් ඒ විදිහට කලින් දවසේ. දැක්කනේ මගේ වොයිස් එක කොච්චර කැත වුණත් අපේ හස්බන්ඩ් ආසයි මම සින්දු කියනවා අහගෙන ඩ්‍රයිව් කරන්න. මේ ෆන් ගන්න පුළුවන් මේ කාලේ විතරයිනි කියලා හැමෝම කියන හින්දා ඉතින් අපි දෙන්න විතරක් ඉන්න කාලේ මේ විදිහට ලයිෆ් එක එන්ජොයි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ජීවිතේ කොච්චර බිසි වුණත්, කොච්චර ප්‍රශ්න ආවත්, කොච්චර දුක හිතෙන දේවල් තිබ්බත්, හම්බෙන පොඩි වෙලාවත්, හම්බෙන පොඩි chance එකත් එන්ජොයි කරන්න පුරුදු වෙන එක තමයි කරන්න ඕනේ කියලා මම ජීවිතේ ඉගෙන ගත්ත ලොකු පාඩමක්. හරි. අපි ඔන්න නතර කරා මොනවා හරි ස්නැක්ස් ටිකක් ගන්න. අපි ආපු පාරේ කිසිම කඩයක්වත් කොම්බිනියක්වත් තිබ්බේ නැහැ. ඉතින් හම්බුන කොම්බිනි එකෙන් ස්නැක්ස් අරගෙන යනකොට අපිට හම්බුණා මෙන්න මේ යාළුවෝ. මේ දවස්වල නිවුස් වලට ගොඩක් පෙන්නනවා මෝ පාර පැනලා ඇක්සිඩන්ට් වෙනවා, ඇක්සිඩන්ට් කරනවා. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි අපි ඩ්‍රයිව් කරේ. හිතුවා වගේම මෝ හිටියා, වඳුරෝ හිටියා පාරේ. ඉතින් අපිට ඒව බලාගන්න හම්බුනේත් අපි රෑ ඩ්‍රයිව් කරපු හින්දා. ඔන්න ඉර පායගෙන එනකොට අපි මේ වැටුනේ ඇල්ප් සැලඩ් රෝඩ් එකට. අම්මෝ මේ රෝඩ් එක නම් හරිම රිලැක්සිං. මොකද කියනවා නම් ජපනීස් ඇල්ප්ස් කඳු වැටිය පේන්න ගන්නවා. ඒවට හිම වැටිලා. ඒ වගේම පාර දෙපැත්තේ ලස්සන ග්‍රීන් ෆීල්ඩ්ස් තියෙනවා. ලොකු තදබදයක් නැහැ. අහස උසට බිල්ඩින්, සිටි නොයිස් මේ මුකුත් නැහැ. තනිකරම නේචර් එක ඩොමිනේට් කරන පැත්තක් කිව්වොත් හරියටම හරි. ආටිෆිෂල් කියලා හිතන දේවලුත් කිසිම දෙයක් දකින්න නැහැ. 100%ක්ම නේචර් වයිබ් එක ගන්න මේ කමිකෝචි පැත්තට ගියොත් පුළුවන්. ලෝකේ හැමදේම පාලනය කරන්නේ මිනිස්සු කියලා හිතුවට මේ පැත්තට යනකොට මිනිස්සුන්ව පාලනය කරන්නේත් සබහාදහම. මොකද ඒ තරමටම අපේ හිත සංසුන් කරන්න පුළුවන් බලයක් මේ සබහාදහමට තියෙනවා. ඉතින් අපිට වාහනේ එන්න පුළුවන් මෙන්න මෙතෙන්ට වෙනකම් විතරයි. මේ සවන්දෝ චූෂජෝ එක සවන්දෝ පාකින් ලොට් එක මෙතන ඉඳලා අපි අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න ඕනේ ෂටල් බස් වලින්. එහෙම නැත්නම් ටැක්සි වලින් යන්න පුළුවන්. අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ චූබු සංගකු නැෂනල් පාක් එක. එතන තමයි මං අර කියපු හිඩන් ස්විට්සර්ලන්තේ තියෙන්නේ. පාක් එකට වෙනම එන්ට්‍රන්ස් ෆී එකක් නැහැ. හැබැයි බස් එකේ ටිකට් එක රවුන්ඩ් ටිකට් එකක් වෙනවා. එක්කෙනෙක්ට යෙන් 3000ක් විතර. ටැක්සි එකක යනවා නම් යෙන් 6000ක් අය කරනවා. ඉතින් අපේ බස් එක තිබ්බේ උදේ 6:10ට. අපි උදෙන්ම ගියපු නිසා ගොඩාක් සෙනග හිටියේ නෑ හිතපු තරම්ම. ඉතින් වාහනේ මෙතන දාලා අපි බස් එකේ උඩහට යන්න පිටත් වුණා. මෙතන ඉඳන් වාහනවල යන්න දෙන්නේ නැති හේතුව තමයි මෙන්න මේ ලස්සන සුභාදහමට හානියක් වෙයි කියලා හිතන බය. ඇත්තටම ඒක එහෙම කරපේක කොච්චර හොඳයිද කියලා තේරුනේ මේ බස් එකේ වටපිටාව බලාගෙන යන ගමන් තමයි. මගේ ජීවිතේ මම දැනට දැකපු ලස්සනම නේචර් එක දැක්කේ මෙන්න මේ කමිකෝචි වල. ඔයගොල්ලොන්ටත් පේනවා ඇති කොච්චරනම් ලස්සනද කියලා. දුර ගෙවාගෙන ගියාට කිසිම පාඩුවක් නෑ නේද කියලා හිතුණා මේ ලස්සන නේචර් එක විඳිනකොට. ඔන්න මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තවත් එක ලස්සන ඩෙස්ටිනේෂන් එකකට අපි ආවා. චූබු සංගකු නැෂනල් පාක් හෙවත් ජපානයේ පුංචි ස්විට්සර්ලන්තය.
මෙතන ඉඳන් මම වැඩි වොයිස් ඕවර් කරන්නේ නැහැ. අපි විඳගත්ත මේ සුන්දරත්වය ඕගොල්ලොන්ටත් විඳින්න අවස්ථාවක් දෙන්න ඕන නිසා. කිසිම ශබ්දයක් පිටින් එකතු කරලා නැහැ. කිසිම පාට වෙනස් කිරීමක් කරලා නැහැ. වීඩියෝ එක කිසිම එඩිට් එකක් කරලා නැහැ. මෙතන ඉඳන් ඕගොල්ලොන්ට අවස්ථාව තියෙනවා මම ගත්ත වීඩියෝස් ටික නරඹන්න. ලස්සනට බලන්න. ඒ තමයි අපි කමිකෝචිවල වින්ද නේචර් එක. ඔයගොල්ලොත් එක්කම අපිත් ආයෙමත් වීඩියෝස් ටික බැලුවා. ඉතින් ඔයගොල්ලොත් ජපානේ ට්‍රැවල් කරනවා නම් highly recommend කරන්න පුළුවන් place එකක් තමයි මේ නගනෝල කමිකෝචි. ඇත්තටම වීසා නැතුව ස්විට්සර්ලන්තේ ගිහින් ආවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ මෙහෙට ගිහින් ආවහම. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. හැමදාම මතක වෙනවා කියන්න. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න. ඔයගොල්ලන්ට හිතන දේ කමෙන්ට් එකක් ලියාගෙන යන්න. බයි බයි.